හෙලෝ ළමයි කොහොමද ඔයාලට? ඉතින් ඔන්න ෆස්ට් ටයිම් තමයි මම මේ විදිහට ඔයාලට කතා කරන්නේ. ඉතින් මම අද ගෙනාවේ ට්‍රිප් එකක ව්ලොග් එකක්. ඉතින් දැන් අපි ඉන්නේ ත්‍රිකුණාමලයේ. ඉතින් අද තමයි ට්‍රිප් එකේ අවසාන දවස සහ දැන් අපි ගෙදර යන රෙඩි වෙලා තමයි ඉන්නේ. ඉතින් දවස් 3ක ලස්සන දේවල් ගොඩක් තියෙනවා අද වීඩියෝ එකේ. ඉතින් මං හිතනවා ඔයාලා ආසාවෙන් මේක බලන්න කියලා. ඉතින් ඔන්න මෙතනින් තමයි හරියටම ට්‍රිප් එක පටන් ගන්නේ. අපි කොළඹ වලින් රෑ 9:00ට ඔන්න දැන් ට්‍රේන් එකට නැගලා යන ගමන් තමයි තියෙන්නේ. ඉතින් හරියටම බැලුවොත් ළමයි පැය 10ක 11ක වගේ රයිඩ් එකක් තියෙනවා කොළඹ ඉඳන් ට්‍රින්කෝ වලට යන්න. ඔන්න අපි දැන් ළඟටම ඇවිල්ලා ඉන්නේ. පැය 10ක විතර දුරක් පහු කරලා දැන් උදේ 6ට විතර තමයි වෙලාව තියෙන්නේ. ඉතින් අපි ස්ටේ එකට ඇවිල්ලා චේන්ජ් කරලා ඩේ 1 එක ලස්සනට පටන් ගත්තා. ඉතින් මුලින්ම අපි ආවේ ළමයි අරිසි මලේ කියන පන්සලට. ඊළඟට ගිය තැන තමයි මම ආසම. මෙතන view එක මාරම ලස්සනයි. ඔයාලා බලන්නකෝ මම මේ දාන තියෙන ෆොටෝස් වලින් කොච්චර ලස්සනද කියලා. ඇත්තම කිව්වොත් මෙහෙ පුදුම රස්නේ අවුවයි මාරම විදිහට. ඒ නිසා මහන්සියටම නිදාගෙන ළමයි ඔන්න මේ තමයි ඩේ 2 එක. රෑ මුකුත් රෙකෝඩ් කරන්න හම්බුන්නේ පුදුම මහන්සියක් තමයි තිබ්බේ. ඉතින් මෙතන view එකත් මාරම ලස්සනයි ළමයි. මගේ දාන ෆොටෝස් වලින් ඔයාලා දකින්න ඇති. ඉතින් ඔන්න අද උදෙන්ම අපි තිරුකෝණේශ්වරම් දේවාලයට තමයි මේ ඇවිත් ඉන්නේ. අද නම් මාරම සෙනගක් තමයි ඉන්නේ. මොකද සිංහල අලුත් අවුරුද්දට දවසක් පස්සේ තමයි අපි ට්‍රිප් එක පටන් ගත්තේ. මෙතන ටැමිල් කට්ටිය අලුත් අවුරුද්දට පස්සේ මොකක් හරි පූජාවක් තියෙනවලු. ඉතින් මේ දේවාලේ ලස්සනම තැන වලට මන් තාම පෙන්නුවේ නෑ ළමයි. එතන view එක පුදුම ලස්සනයි. හරිම හිත නිවන තැනක් එතන. ඔයාලම බලන්නකෝ. මාතරම් සෙනෙහසින් කිසි කෙනෙක් මේ ලොවේ නැරතරම් ඔයාට ආදරේ උණුහුම් හාදු වැස්සෙන් සනහා කඳුලට සතුටක් එක්කලා අපේ ආදරේ සදහට පවතින්නේ දෙදුන්නේ නැගී ආවේ මමයි මද පවන වෙලි ආවේ මමයි සංසාරේ ආවෙමි ප්‍රියේ සත්තකයි ඔබ මගේ එතන නම් කොච්චර බලන් ඉඳියත් එපා වෙන්නේ නැති තරම් හරිම ලස්සන තැනක් තමයි. ඊළඟට ඉතින් අපි එතනින් හිමින් ආවා. ඔයාලා දැක්කද මෙතන පෙට්ටි වගේ ගැට ගහලා තියෙනවා. ඉතින් මමත් ඒක දැනගත්තේ පස්සේ මෙතනට කියන්නේ තොටිලි ගහ කියලාලු. ඔය ළමයි හම්බෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය ප්‍රාර්ථනා කරලා එතන ඒ ගහේ ගැට ගහනවලු. ඔන්න ඊළඟට අපි ආවා නේවි කැම්ප් එකට. ඉතින් එතන යන්න තියෙන ලස්සන කැලයක් මැදින් එතන තියෙනවා මියුසියම් එකක්. ඒ මියුසියම් එකත් බලාගෙන එතන තියෙනවා ලයිට් හවුස් එකක් වගේ කුළුණක්. ඉතින් මේ උඩටම අපිට නගින්නත් පුළුවන් වුණා. ඉතින් මෙතන ඔයාලට පුළුවන් ගන් ෂූටින් කරන්න. මෙතන පැකේජස් තියෙනවා. ඒ පැකේජස් වලට ඔයාලට බුලට්ස් ගානක් හම්බෙනවා එක පැකේජස් වලට. ඉතින් ඒක මාරම එක්ස්පීරියන්ස් එකක් ළමයි. ඔයාලත් තවත් අනිවාර්යෙන් කරලා බලන්න. මේ තියෙන්නේ මම ඔයාලට කියපු කුළුණේ උඩම view එක. මෙතනට හතර වටේම ලස්සනට පේනවා. එතකොට ඔය ගංගාවල් වැටෙන තැන් පේනවා. හරිම ලස්සනයි මෙතන. ඊළඟට ලංච් එකත් අරගෙන අපි ආවා
සේරුවාවිල තමයි බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කරලා තියෙන්නේ. ඉතින් එතනත් හරිම කාම් හිත නිවෙන පරිසරයක් තියෙන හරිම ලස්සන පන්සලක්. ඔන්න දැන් මේ අපි යන්නේ උණු වතුර ඩිං බලන්න. එතන ඩිංවල වතුර ඇත්තටම මාරම රස්නේ. එක එක ඩිංවල රස්නේ වෙනස් ළමයි. එක එක ලෙවල් වලට තමයි ඒ රස්නේ තියෙන්නේ. ඒක බලලා එන ගමන් මම දැක්ක අමුතු කෑමක් තියෙනවා. ඒකට කියන්නේ තල් චොක්ලට් කියලා. මෙතන බෝඩ් ගහලා ලොකුවට තියෙනවා තල් චොක්ලට් කියලා ළමයි. ඒක ලොකු ගාණක් උනේත් නෑ. රුපියල් 50ක් හරි රුපියල් 30ක් හරි තමයි කෑල්ලක්. ඇත්තටම චොක්ලට් වගේම තමයි. මම දන්නේ නෑ හැබැයි ඒක කොහොමද හදන්නේ කියලා. ඒ වුණාට ඒක ඇත්තටම චොක්ලට් කෑල්ලක් කනවා වගේම තමයි රස. ඔන්න අද රෑට අපි ඉන්නේ වෙනම ස්ටේ එකක. එතන රූම් එකත් හරිම ක්ලීන් එකට ලස්සනට තිබුණා. අපි මේ ඉඳපු ප්ලේසස් දෙකේම තියෙන විශේෂත්වය තමයි ළමයි දෙකම තියෙන්නේ මාරම ලස්සන view points තියෙන තැනක. කලින් තැනත් ලස්සන view එකක් තිබ්බ beach එකේ. මෙතනත් ඒ වගේ. ඉතින් මේවා අපි government එකෙන් හම්බෙන තැන් වලට තමයි මේ ඇවිත් තියෙන්නේ. කෙලින්ම පේන්නේ මොහොතේ view එක. wow උදේට. good morning ළමයි. ට්‍රිප් එකේ අවසාන දවසේ ඉතින් day 3 එකත් එක්ක ඔයාලව ආදරෙන් ආපහු පිළිගන්නවා. දැන් වෙලාව හරියටම උදේ 6:05යි. උදෙන්ම නැගිටලා අපි මේ ළඟ තියෙන බීච් එකට ආවා. මේ උදේ වෙලත් බලන්න කොච්චර අවුව රස්නේ තියනවද කියලා. අවුව එළිය බලන්න, ඉර එළිය. ඉතින් උදෙන්ම නැගිටපුවා මම ආව නිසා මගේ මොනක් ටිකක් අමුතු වෙලා වගේ තියෙන ළමයි ගණන් ගන්න එපා. ඉතින් මම මේ කැලලට වැඩි මියුසික් ඇඩ් කළේ නැහැ. ඔයාලම මොහොත සද්දය අහගෙන මගේ vlog එකේ ඉතුරු ටික බලන්න. හරිම හිත නිවෙන සද්දයක් මේ මොහොතේ තියෙන්නේ. ඉතින් ඔයාලම අහලා බලන්නකෝ. ඔන්න මේ අපි ඇවිල්ලා තියෙන්නේ අපේ ට්‍රිප් එකේ අන්තිම ප්ලේස් එකට. ඒ තමයි මාබල් බීච් එක. ඉතින් මාබල් බීච් එක දැක ගමන් මගේ ඇඟ ඇතුලේ ඉන ඉනර් චයිල්ඩ් හොඳටම ඇක්ටිව් වෙලා ආපහු පුංචි කාලේ මතක ගොඩක් මතක් වුණා ළමයි. දැන් අපි මේ ජීවත් වෙන කාර්යබහුල ජීවිතෙත් එක්ක අපිට මේ දේවල් කොච්චරනම් මිස් වෙනවද? ඒ වුණාට අපේ පුංචි කාලේ අපේ අම්මා තාත්තා අපිව එක් කරගෙන ආපු දවස් ගොඩක් මතක් වුණා මට මේ වෙලාවේ. ඉතින් ඔන්න අන්තිම පාරටත් බීච් එකට බායි කියලා එන්න මං ආපහු පොඩ්ඩක් බීච් එක පැත්තට ගියා. කොච්චර තිබ්බත් එපා වෙන්නේ නැහැ මට නම් බීච් එක ළමයි. ඒ තරම්ම හරිම ආසයි බීච් එකට. මේ පැත්ත කොච්චර රස්නේ අවුව තියෙන පැත්තක් වුණත් මේ පැත්තේ හරි අමුතු ලස්සනකුත් අපි දැක්කා. මොකද ගිය අවුරුදු වල අපි ගියේ ගොඩක්ම කඳුකර පැති වලට. හැබැයි මේ අවුරුදු ට්‍රිප් එකට මං හරිම ආසයි කොච්චර රස්නේ වුණත්. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක ආසාවෙන් බැලුවා කියලා. එහෙම බැලුවා නම් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දෙන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. පරිස්සමට ඉන්න. බයි.